අනාගතේ ඔක්කොම එන්නේ උතුරන්න විදුලි බලය තියෙන, උතුරන්න වතුර තියෙන, උතුරන්න හුළඟ තියෙන ලෝකයක් නෙමෙයි අනාගතේ එන්නේ. නේ? මේ තියෙන්නේ දැන් නේ හුස්ම ගන්න බැරි දවල්ට ග්ලෝබල් වෝමින්, එල් නීනෝ අරවමයි කියලා මගුල් ටියක් මේ යන්නේ. නේ? ඒකින්ද මේ රටේ ජනතාවත් දැනගන්න ඕන එකක් තියෙනවා. හරි? බලා විදුලි බලය පරිස්සම් කරගත්තොත් පොකට් එකට ඉතුරු වෙයි. ලයිට් බිල අඩු වෙයි. තියෙන 60 උටාරක් මාරක් ලයිට් එක පත්තු කරගෙන ඉඳලා ඉවර වෙලා ලයිට් එකක් ඕෆ් කරගන්නෙත් නෑ. එළියට යනකොට ෆෑන් එකක් ඕෆ් කරගන්නෙත් නෑ. ඕන එකයි ලයිටුයි ඔක්කොම පත්තු කරගෙන ඉවරලා විදුලි බලය අපිට දරන්න බෑ කියනවා. ඔය ඉතින් දරන්න බෑ තමයි. දරන්න බෑ. දරන්න බැරි වෙන්නේ අරකයි ප්‍රධාන හේතුව. ඒකට අදාළ සංස්කෘතියක් නෑ. විදුලි බලය පාවිච්චි කරන්න, ගෙයක් දොරක් හදාගන්න ඒකට අදාළ සංස්කෘතියක් නෑ. දැන් බලපල්ල ඔය මං ඉන්න පැතිවල මේ ගමේ ඇතුලේ නේ තාප්පවල ගහලා තියෙන ලයිට් ඔගේ කොහෙන් හරි ඊශ්‍රායලට හරි කොහෙට හරි ගිහලා අමාරුවෙන් සල්ලි ටිකක් හදා ගන්නවා. තාප්පෙට දාලා තියෙන ලයිට් ටික අපේ ගෙදරක සම්පූර්ණ ගේ ඇතුළේවත් නැහැ. සම්පූර්ණ ගේ ඇතුළේවත් නැහැ තාප්පෙට හයි කරලා තියෙන ලයිට් ඔගේ. නේ තොරන් වගේනේ තාප්ප. තොරන් වගේනේ තාප්ප. නේ මේකේ ආණ්ඩුව මේක